స్తుతి యేసు ප්‍රශංසා වේවා. හalleluya. හalleluya. දිව්‍යන් වහන්සේගේ වචනේ ජීවමානයි. මේ වචනය ස්වාමින් වහන්සේගේ වචනය ඒක ඉතාමත් සුවිශේෂයි. ඒ මිනිසා හරි වැදගත්. ඒ මිනිසා අපි දේව වචනය ඉගෙන ගන්න අවශ්‍යයි. උන්වහන්සේගේ වචනේ ස්වභාවය, ඒක තියෙන සුවිශේෂත්වය, ඒක වෙනස් බව. අන් හැම දෙයකටම වඩා ඔබගේ ජීවිතයේ මුණ ගැසුණු අන් හැම දෙයකටම වඩා වෙනස්. ඔබ කියයි උන්වහන්සේගේ වචනය සමහරකට එක රතුයි, එක වර්ණයි, බයිබලයේ වර්ණවත් දේවල්. නමුත් ඊට වඩා දෙයක් තිබෙනවා. උන්වහන්සේගේ වචනේ ස්වභාවය අපේ බයිබලයේ තිබෙනා වූ වචනය අපිට බලා ගන්න පුළුවන්. අපි ගීතාවලියට පෙරලා ගමු 33 6. 33 6. හිමිතුමාගේ වචනයෙන් ආකාශයේද එතුමාගේ හුස්මෙන් සියලු ආකාශද වස්තුද මවුනු ලැබුහ. මේ ස්ථානයේ කියන හුස්මෙන් කියන්නේ ඇත්තටම ආත්මය. උන්වහන්සේගේ වචනයෙන් ස්වර්ග මවුනු ලැබුව. ආත්මෙන් ඉතින් ඊටමත් ළඟ සම්බන්ධතාවයක් තිබෙනවා. වචන සහ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ. මේ දෙක ශුද්ධාත්මයන් වහන්සේ සහ උන්වහන්සේගේ වචනය. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ හුස්ම සහ උන්වහන්සේගේ වචනය. ස්වාමීන් වහන්සේගේ වචනයද ස්වාමීන් වහන්සේගේ ආත්මයද මේ දෙක ඊටමත් කිට්ටුයි සහ එකට ක්‍රියා කරන්නේ. මේක ඊටමත් බලවත් බලයක්. මුළු යුනිවර්ස් එකම ක්‍රියාවට පැවැත්මට පටන් ගන්නු ලැබුවේ ස්වාමීන් වහන්සේගේ වචනයෙන් සහ ස්වාමීන් වහන්සේගේ ආත්මයෙන්. ස්වාමීන් වහන්සේගේ වචනය සහ ස්වාමීන් වහන්සේගේ ආත්මය. ස්වාමීන් වහන්සේගේ වචනය ස්වාමීන් වහන්සේගේ ආත්මය. ස්වර්ගයේද මුළු විශ්වයේද ජීවනයේද පැවැත්මට පැමිණියා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. එහෙම නිසා අපිට දකින්න ලැබෙනවා මූල ධර්මයක් හැටියට අපි තේරුම් ගන්න අවශ්‍ය දෙයක්. උන්වහන්සේගේ වචනය සහ උන්වහන්සේගේ ආත්මය සෑම විටම එකට ක්‍රියා කරනවා. ඒක සම්පූර්ණ සහ මුලින්ම ඒකත්වය තුළ ක්‍රියා කරනවා. සහ අපි දකිනවා මූලාරම්භයේ සිටම දේ වචනේ සුද්ධාත්මන වහන්සේ පොළොව මත සැරිසරමින් සිටියා. අපි උන්වහන්සේ එතන කියනවා දේ වචනේ ආත්මයන් වහන්සේ කියලා තිනවා. නැත්නම් සමහරක් කියනවා උන්වහන්සේගේ හුස්ම වතුර මත පිට ගමන් කරා කියලා. උන්වහන්සේ අඳුර දැක්කම අපි දකිනවා දෙවියන් වහන්සේ දැක්කා අඳුර. උන්වහන්සේ මුඛය ඇරලා ප්‍රකාශ කරනු ලැබුවා. උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරනු ලැබුවම උන්වහන්සේගේ මුවෙන් ඒ වචනේ එළියට පැමිණියාම ආරම්භයම අපි දකිනවා ඒ මූල ආරම්භයේ මැවිල්ලේ ආත්මයන් වහන්සේ ඒ වචනේ රැගෙන උන්වහන්සේ ක්‍රියා කරනු ලැබුවා. ශුද්ධාත්මන වහන්සේ ක්‍රියා කරමින් හිටියා වතුර පිට. නමුත් ශුද්ධාත්මන වහන්සේ කිසි දෙයක් මැව්වේ නැහැ. උන්වහන්සේ ප්‍රකාශ කර මොහොතේම ආලෝකය වේවා කියලා ඒ මොහොතේම ආලෝකය පැමිණියා. උන්වහන්සේ වචනේ ප්‍රකාශ කරනු ලැබුවා. ශුද්ධාත්මන වහන්සේ වචනේ රැගෙන ඒ වචනය උන්වහන්සේ පැවැත්මට පටන් ගත්තා. ඉතින් මැවීමේ බලය මේ මුළු විශ්වයම මවන්න තිබුණු බලය තිබුණේ ආත්මයන් වහන්සේ සහ උන්වහන්සේගේ වචනයත් ඒකත්වයෙන් ක්‍රියා කරපු නිසායි. හalleluya. ස්තුති ස්වාමිනී. ස්තුති මගේ දෙවි පියාණනි.
ඉතින් අපි දේවන් වහන්සේගේ වචනය සහ උන්වහන්සේගේ ආත්මය නම් වහන්සේ අපේ ජීවිතේට පිළිගත්තම අපි ඇත්තෙන්ම අපි උන්වහන්සේගේ මැවීමට හැකියාව තිබෙන මුළු බලයම අපි ලබා ගන්නවා. මම ආයමත් කියන්නම් අපි උන්වහන්සේගේ වචනය අපේ ජීවිතේට පිළිගත්තම ශුද්ධාත්ම නම් වහන්සේ අපේ ජීවිතේට පිළිගත්තම මගේ මිත්‍රය ඔබ ලබා ගන්නේ දෙවියන් වහන්සේගේ සහ මුලින්ම මැවීමේ හැකියාව ඔබ ජීවිතේට ඔබ ලබා ගන්නවා. ඉතින් මේ දෙක ඒ ඒ මුළු විශ්මයම පැවැත්මට පැමිණියා වූ මුළු බලයම ඔබේ ජීවිතේට පැමිණෙනවා. ඒ බලයම ඒක ඔබත් මහත් උදෙසා ඒක තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනය, වහන්සේගේ ආත්මන වහන්සේ. හලෙලූයා. ස්තුති ස්වාමිනී. ස්තුති මගේ දෙවි පියාණනි. ස්තුති. ඒක තමයි උන්වහන්සේ කියන්නේ යේසායා 55:11. උන්වහන්සේ කියනවා ඒ කවදාවත් මගේ වචනේ පරාජයට පැමිණෙන්නේ නැහැ. ඒක වචනේ සඳහන් කරන 20 ගීතාවලිය යේසායා. යේසායා 55:11 කියනවා මගේ වචනේ කවදාවත් හිස්ව නැවත වරක් පැමිණෙන්නේ නැහැ. ඒ අරමුණු කර තිබෙනා වූ ක්‍රියාව සම්පූර්ණ කළ තමයි ඒක පැමිණෙන්නේ කියලා. 55:11. එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත හිස්ව නොපැමිණෙන මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට මා සිකුරටම ඉටු කරයි. ඉතින් ඔබත් මමත් ඒ වචනේ ළඟන අපි ප්‍රකාශ කරාම උන්වහන්සේගේ අභිප්‍රාය සම්පූර්ණ වෙනු ලබනවා. ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඔබ වහන්සේ අපිට ගන්නවා ඒ සුවිශේෂත්වයේ ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනයත් ආත්මන වහන්සේ කාරණ කොටගෙන ස්වාමී මගේ ජීවිතේ තිබෙනව සහ මුලින්ම පරණ දේවල් සම්පූර්ණම නැති කරලා විනාශ කරන්නට ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ වචනේ කාරණ කොටගෙනත් ඔබ වහන්සේගේ ආත්මන වහන්සේ කාරණ කොටගෙනත් ස්වාමී මාගේ තුල තිබෙනා සෑම ස්වාමිනී වේදනාවක්ම මගේ ජීවිතේ පරණ ජීවිතේ ක්‍රියා කර හැම දෙයක්ම ස්වාමිනී වහන්සේගේ වචනේ කාරණ කොටගෙන විනාශ කරන්න සෑම දුර්වලකමක්ම සෑම ස්වාමිනී නරක පුරුද්දක්ම අබ්බැහිකමක්ම විනාශ කරන්න. මගේ ජීවිතේ සම්පූර්ණ සහ මුලින්ම යථා තත්ත්වයට ගෙනෙන්න ඔබ වහන්සේගේ වචන අනුව ස්වාමින් වහන්සේ ඔබට ප්‍රේම කරනවා මගේ මිත්‍රයා හැමලෙම මේ වචන කියා සිටින්න යේසුස් වහන්සේ මට ආදරේ මම ඔබ වහන්සේට ආදරේ ස්වාමිනේ යේසුනි ඔබ වහන්සේ මට ආදරේ මම ඔබ වහන්සේට ආදරේ ස්වාමී යේසුස් වහන්සේ ඔබ වහන්සේ මට ආදරේ මම ඔබ වහන්සේට ආදරේ ඔබ මේ වචනේ ප්‍රකාශ කරන්න මේ මුළු විශ්වයේ තිබෙනා උන්වහන්සේගේ බලවත්ම දේ තමයි ප්‍රේමය. ඒ ප්‍රේමය ඔබ සුව කරනු ලබලයි. ඔබගේ ජීවිතේ තිබෙනා වූ ශරීරයේ තිබෙනා වූ ඔබගේ අතීතයෙන් පැමිණ සෑම වේදනාවක්ම ඔබ සුව කරනු ලබයි. ඔබ තුළ තිබෙනා ඒ අසුබ දේවල් කිසි දෙයක් දෙවියන් වහන්සේගේ රාජ්‍ය නෙමෙයි. එම නිසා ඔබ උන්වහන්සේගේ වචනය අරගෙන සත්‍යතාවය ඔබ ජීවිතේ ප්‍රකාශ කරනු ලැබුවම ඔබේ ජීවිතයේ ඒ උන්වහන්සේගෙන වුණ දේවල් විනාශ වෙනවා. උන්වහන්සේ ඔබට ආදරේ උන්වහන්සේ ඔබට ඔබ සමග සිටිනවා. ඔබ සහ මුලින්ම නිදහස් කර තිබෙනවා. ඔබ යන්නා වූ දේ කුමක් වුවත් කියන්න මේක උන්වහන්සේට. ස්වාමීන් වහන්සේ මට ආදරේ, මම ඔබ වහන්සේට ආදරේ. යේසුනේ ඔබ වහන්සේ මට ආදරේ, මම ඔබ වහන්සේට ආදරේ, මම ඔබ වහන්සේ නිදහස් කරනු ලැබුවා. ස්තුතියි ස්වාමීනි, මම සම්පූර්ණම සහ මුලින්ම නිදහස් කරනු ලැබුවා නිසා. යේසුස් වහන්සේගේ අනර්ග වූ ප්‍රේමණීය නාමයෙන්. ආමේන්. ස්තුතියි ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. Thank you. ස්තුති වේවා.